හායි මම අද ගේන්න වෙසක් බ්ලොග් එකක්. වෙසක් කියලා කියන්නේ අපේ රටේ තියෙන ආගමික උත්සවයක්. මගේ channel එකෙන් සාමාන්‍යයෙන් මම මේ විදිහේ vlogs මීට කලින් ගෙනල්ලා නැහැ. හැබැයි මට මේක මේ විදිහට ගේන්න හිතුණා. ඒකට හේතුව තමයි වෙසක් වලට ආස වෙසක් experience කරන්න බැරි වුණ අයට මේ වීඩියෝ එකෙන් මේක බලලා මොකක් හරි සතුටක් ලබන්න පුළුවන්. ලෝකයේ තියෙන සමහර සංස්කෘතික උත්සවවලට මම හරි ආසයි. හැබැයි අපේ රටේ ඒවා නැති නිසා මට ඒවා එක්ස්පීරියන්ස් කරන්න අවස්ථාව හම්බ වෙලා නැහැ. ඉතින් මම කරන්නේ කවුරු හරි ඒ සම්බන්ධව කරලා තියෙන vlog එකක් බලලා සතුටු වෙනවා. ඉතින් මේ vlog එක ඒ වගේ වෙසක් vibe එකට ආසයිද. රටේ යාපානය ගෙනියනවායි කියන ප්‍රමුඛ මහරජී හාල මොකද්ද? අර මිනිස්සුන්ට යාලා ඔක්කොම එහා පැත්තේ ගිහලා මම විතරක් මේ පැත්තේ හිටියේ. හරි වැරදි. Hey, hello, අපි ගෝල් ෆේස් යන්නේ. ඉස්සවඩේ කන්න. අනේ රස පාටයි ඒක. මොනවද ගන්න? මේකවල? Yes. අපි දැන් මේ කොහෙද යන්නේ? ඒක දොම්පෙට යන පාර ගාගෙන. වතුර හොයාගෙන. කාට මතකද? ඉතින් අපි ඩ්‍රාමා රිහර්සල් යනකොට කැලණියේදී ඔයයි මමයි ඩයනයි තව කවුද සංජීවයි මංජුයි ඉස්සෝඩෙත් එක්ක අපි පොඩි අතීත කතන්දර ටිකකට ගියා. මේ අපි ඉස්සර යාළුවෝ කට්ටිය සෙට් වෙලා මේ ඉස්සෝඩේ කරා. ඉතින් ওই කතන්දර ටික තමයි මතක් කළේ.
අන්නරක මරු ඈ ඒකේ කට්ටියක් ඉස්සරහට කට්ටියක් පිටපස්ස අර උඩින් ඉන්න කම මොකක්ද මල්ලි අර නේද ස්පයිඩර්මෑන්. ඒක කොහේද ගලදාන්නේ නේ ඔහුනේ අනේ. ලස්සන එක. ස්වභාවික දේවල් වලින්ද කොහෙද හදලා තියෙන්නේ. මේක නම් ලස්සනයි. ඉවත් කරන ප්ලාස්ටික් බෝතල් වලින් හදලා තියෙන එක. ඒකත් හරි වෙනස් එකක්.
මේ තියෙන්නේ බක්මී මලක්. මේක හරි දුර්ලභ මලක්. මේක මේ වී වලින් හදලා තියෙන්නේ. පැලවෙන්න දාපු වී ගෝනි. මේක පැලවෙන්න දාපු වී වලින් හදලා තියෙන්නේ. මේ මුල් තියෙනවා. අපි ලී කියලාද? නෑ අර එහා පැත්තේ වී වලින් හදලා තිබ්බ මේක ලුණු පොතද? ඔව් නේ. මේ ලී කුඩු. ලී කුඩුනේ. මේ ස්වභාවික දේවල් වලින් හදලා තියෙන්නේ මේ තියෙන්නේ. භාවිතා කරපු දේවල්. හලෝ. අපි දැන් කොහෙද යන්නේ? ගංගාව. ගංගාව. හරියට ගැම්මෙන් කියන්නේ ගැම්මෙන්. ගම්ම ගහලා තියෙන්නේ. කොපේ යාළුවගෙන් හම්බුණානේ. කොහොමද කියන්නේ? ඒ ළමයි කතා කරන්නේ නැහැ. ලැජ්ජ ළමයි. වතුරක් බොනවද? නෑ. පේන්ටි දම්සලේ පොලිම. රසයි. ළමයි කුඩු ගැන මොනවා හරි කියන්න. හොඳයි කුඩු හොඳයි. දැන් අපි බලලා ඉවරයි. Hi my dear friend. කියන්න කොහමද මාත් එක්ක වෙසක් බැලීම? පාගරේ. අයියේ පාගරේ ගෝ කියන්න මම මොකද්ද කළේ? මං ගියේ පාරවල් වල වගේ කරදර කරේ නෑ මේ පාර. යාට ලයිච් ආයිද තමයි. ඉවරයි ඉවරයි. බ්ලොග් එක ඉවරයි.